ඉතින් අද අපි බලමු රසවත් චිකන් කරි එකක් හදාගන්න විදිහ. මුලින්ම හොදලා පිරිසිදු කරගත් චිකන් ටිකට රස අනුව ලුණු, කහකුඩු, ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ අපි පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට මිරිස් කුඩු මේස හැන්දක් විතර එකතු කරගන්නවා. මේක එතනදී ඔයාලා කන සැර ප්‍රමාණය අනුව මිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. මිරිස් කුඩු ටික තරමක් පැදීගෙන එද්දී අපි ඒකට අමු 3-5 කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක පාට වෙනස් වෙනකම් බැද ගන්න ඕනේ. මෙතනදී ගොඩාක් කළු කරගන්න නැහැ. මෙන්න මේ ගානට විතර බැදුනට පස්සේ ඇති. මේ මිශ්‍රණය චිකන් එකට එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ. අපි චිකන් එක මැරිනේට් වෙන්න විනාඩි 30ක් විතර තියලා තියෙනවා. ඒ අතරතුර මම චිකන් එකට ඕන අනිකුත් තුන පහ ටික හදා ගන්නවා. වංගෙඩියකට සුදු ලුණු පික් 4-5ක්, සාමාන්‍ය ප්‍රමාණයේ ඉඟුරු කෑලි 2ක්, එනසාල්, කරාබු නැටි 4-5ක්, කුරුදුපොතු කෑල්ලක් එකතු කරගෙන හොඳට තලා ගන්න ඕනේ. ඊට පස්සේ ඇතිලියක් ලිපේ තියාගෙන ඒකට තෙල්, ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය එකතු කරගෙන මේ වෙලාවේදී සාමාන්‍ය මට්ටමින් ගින්දර තියාගෙන රන්වන් පාට වෙනතුරු බැද ගන්නවා. ඊට පස්සේ අපි ඒකට කපාගත්ත බීලෝණු ගෙඩි භාගයක්, කරපිංචා, අවුමිරිස්, රම්පෙකොළ 2-3ක් එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. මේ මිශ්‍රණය චුට්ටක් එහාට කරගෙන තෙල් එකට මිරිස් කුඩු තේ හැන්දක් විතර එකතු කරගෙන ඒක තෙලේ හොඳට බැද ගන්න ඕනේ. ඒකටම අපි බැදපු 3-5 කුඩු තේ හැන්දක් විතර එකතු කරගෙන ඒකත් හොඳට මිශ්‍ර කරගන්නවා. මේ වෙලාවේ අපි චිකන් ටික එකතු කරගන්නවා. චිකන් තිබ්බ වාජනය හොදලා අයින් කරන්න එපා. ඒකට වතුර ටිකක් දාගෙන පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි සියබල යුෂ ටිකක් එකතු කරගන්නවා. සියබල ටික වතුර මේස හැටි 2කට විතර එකතු කරගෙන යුෂ ටික විතරක් එකතු කරගන්නවා. ඒකටම අපි කපාගත්ත තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. මේ සියල්ල හොඳට මිශ්‍ර කරගෙන විනාඩි 5ක් විතර අඩු ගින්දරේ පියනකින් වහලා හොඳට උයා ගන්න ඕනේ. අපි මේකට දැම්මම වතුර එකතු කරගන්නේ මේක තෙල් එකෙන් උනන වතුර එකකින් තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ අපි මස් එක වැහෙන ගානට වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ මේ චිකන් එක සාමාන්‍ය ගින්දරේ විනාඩි 15ක් විතර හොදින් උයාගෙන ඊට පස්සේ විනාඩි 15යි අඩු ගින්දරේ උයා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී අපිට ලිප ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් මේ චිකන් කරි එක ඔයාලා හදලා බලන්න. ගිහින් එන්නම් සුබ දවසක්.